Hello guys, කොහොමද ඔයාලට? ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් සමාවෙන්න මට පහුගිය ටිකේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. අදාරගෙන ඉන්න මගේ සෙකන්ඩ් ඕඩර් එක තෙමු එකෙන් ගත්තා. මට දැන් දවස් 3-4කට කලින් වගේ තමයි මේක හම්බුනේ. ඉතින් වෙනද වගේම ඔයාලා මේ දෙන සපෝට් එකට ගොඩක් ස්තුතියි. ඉස්සරහට channel එක subscribe කරන්, වීඩියෝස් වලට like කරන්, share කරන්, comment කරන් අමතක කරන්න එපා. අපි එහෙමනම් වීඩියෝ එකට යමු. මේකෙත් මං items පොඩි ප්‍රමාණයක් තමයි ගත්තේ. items 9ක් වගේ ගත්තේ. හැබැයි මං ඇඳුම් දෙකකුත් මේකෙන් ගත්තා. මට නෙවෙයි ගත්තේ ඇත්තටම. ඉතින් ඊට අමතරව තව පොඩි items ටිකක් ගත්තා. මේකේ හැබැයි ටිකක් කල් යනවා මං හිතුවට වඩා. මේ පාර දවස් 15ක් විතරම ගියා. 6000 ගාණක් ගියා මේ ඔක්කොම items වලට. මුලින්ම මේ බ්ලවුස් එක මම පෙන්නන්න. මේක 1000 ගාණක් උනේ 1600ක් වගේ උනේ. කියන්නේ එතකොට මම ගන්නකොටත් අර ඔෆර් වගේ තිබ්බයි. ඉතින් ඒක නිසා හැම එකේම පොඩි හරි ගාණක් අඩු වෙලා තමයි තිබ්බේ. මේ 2000 ගාණ එක තමයි 1000 ගාණකට ගන්න හැකියාව ලැබුණේ. මේක සිල්කි මැටීරියල් එකක්. ඒකේ ඩිසයින් එක හැබැයි හරිම ලස්සනයි. මෙන්න මේ ඇඳුමත් ගත්තා. මේක පෑන්ට් එක වගේම බ්ලවුස් එක දෙකම එකට තියෙන සෙට් එකක්. මේක 3000 ගාණක් උනේ. මේ මැටීරියල් එකත් පොඩ්ඩක් සිල්ක් ගතියක් තියෙන. හැබැයි මාර ගොඩාක් නෙමෙයි. සහ ඒක ඇඟට පහසු ගතියක් දැනෙනවා මේ මැටීරියල් එක ඇල්ලුවාම. ඊළඟට මම ගත්තා මෙන්න මේ මාලේ. මේකේ ලස්සන සමනල ඒග්ගේ වගේ පෙන්ඩන්ට් එකක් තමයි තියෙන්නේ. සමනලේ තමයි. ඒක අර කළු පාටට තියෙන්නේ හරිම ලස්සනයි. කියුට්. මට ඒකට ආසෙත් නැති මම ඒක ගත්තා. මේක උනේ රුපියල් 160 ගාණක් වගේ. ඉතින් මම කියවනේ ඔයගලන්ට කලිනුත් අර මම මේ ඕඩර් එක දානකොටත් පොඩි ඩිස්කවුන්ට්ස් තිබ්බා ඔෆර්ස් විදිහට. ඉතින් මම දැක්ක ඒ වගේම ඔයාලා ඕඩර්ස් දාන්න ඉන්නවනම් මේ දවස්වල සිංහල and tamil new year එකටත් එයාලා 90% දක්වාම ඔෆර්ස් දෙනවා. මම දැක්කා වැටිලා තියෙනවා ඇප් එකේ. ඊළඟට මං ගත්තා මෙන්න මේ බ්‍රේස්ලට් එකක්. මේකත් හරිම ලස්සනයි. heart shapes විදිහට තමයි බ්‍රේස්ලට් එකේ තියෙන්නේ. එක පාට වලින් කියන්නේ colors ගොඩාක් තියෙනවා. ලස්සන. ඉතින් ඒක නිසා ඒක හරිම අමුතු ලස්සනක් තියෙන්නේ. ඉතින් මම මේකත් ගත්තා. මේක රුපියල් 380ක් 380 ගාණක් වගේ තමයි උනේ. මේකේ මම දැක්කම ඊට අමතරව තව කලර්ස් උත් තියෙනවා මේ ඩිසයින් එකේම. ඒ කියන්නේ මේ තියෙන පාට වලට වෙනස් විදිහට තනි කලර්ස් වලින් එහෙම මම එක ඩිසයින්ස් තියෙනවා දැක්කා. මෙන්න මේ බ්‍රේස්ලට් එකක් ගත්තා. මේක පිරිමි ළමයින්ට දාන්න පුළුවන් එකක්. එහෙම ඉතින් ඕන කෙනෙක්ට දාන්න පුළුවන් ප්‍රශ්න නැහැ. නමුත් පිරිමි ළමයින්ට විශේෂයෙන්ම බ්‍රේස්ලට් එකක් බලනවා නම් මේ වගේව ගන්න පුළුවන්. එක කලර්ස් වලින් මේකෙත් තියෙනවා. ගොඩක්ම බ්ලැක් එකේ එහෙම තියෙන අර ග්ලොස් එක වගේ ෂයිනි විදිහට තියෙන ඒවත් තියෙනවා. මේ වගේ ඒවත් කියන්නේ මැට් කලර් එකෙන් වගේ මැට් පාටට තියෙන ඒවත් තියෙනවා. මේක උනේ රුපියල් 240ක් වගේ මුදලක්. ඒ වගේම මම ගත්ත අයිලයිනර් එකක්. මේක waterproof කියලා තමයි දාලා තිබ්බ මම එකයි ගත්තේ. ඒකේ අර දැන් ලයින් එක හරිම sharp විදිහට හීනියට ලස්සනට ඇඳෙනවා. මම try කරලා බැලුවා. මේක උනේ රුපියල් 200ක් වගේ. ඊළඟට මම මෙන්න මේ කරාබු දෙකක් ගත්තා. මේකත් හරිම ලස්සනයි. කියන්නේ අර කළු පාට. හැබැයි ඒකේ අර වටේ ලස්සනට ගෝල්ඩ් කලර් එකක් ගිහිල්ලා නිසා ඒ ඩිසයින් එක හරිම ලස්සනයි. මේක උනේ රුපියල් 228ක් වගේ. මේ කරාබු දෙකක් ගත්තා. මේක පිරිමෑට උනත් දාන්න පුළුවන් කරාබු දෙකක්. රුපියල් 260 ගාණක් වගේ තමයි උනේ. මේකේ තියෙනවා මිලිමීටර් ප්‍රමාණයේ සයිසස් අනුව තමයි ගාණ තීරණය වෙන්නේ. කියන්නේ මිලිමීටර 3, 5, 8 ඔහොම තියෙනවා. මම බෑක් කවර් එකකුත් ගත්තා. මේක රුපියල් 400 ගාණක් 411ක් වගේ තමයි උනේ. මේක බ්ලැක් කලර්. මේකේ ලස්සන print එකක් තියෙනවා. print එකේ 아무තු shine එකකුත් තියෙනවා. ඉතින් ওই ටික තමයි ගත්තේ. මට මේ ඔක්කොටම 6000 ගාණක් වගේ තමයි ගියේ ඇඳුම් වල ගණනුත් එක්ක. ඉතින් ඔයාලත් තාම try කරලා නැත්නම් අනිවාර්යෙන් try කරලා බලන්න. මේ දවස්වල මම කිව්වා වගේ offers තියෙනවා අවුරුද්දටත් එක්ක. එහෙනම් මම අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. Thanks for watching. See you soon.